මල පැන්නේ. අයර්ලන්තයේ තවත් එන්න ඕන මාලිගාවක් තමයි කිලෝ මාලිගාව. කිලෝ කාසල්. හෙලෝ ඉතින් කොහමද කට්ටියටම? ඉතින් තවත් සුන්දර දවසක්. ඉතින් මම ආදී ඉන්නේ කවුන්ටි වෙස්ට්මීත්ති මේ ක්ලොනමෙලන් කියන ගමේ තමයි. ඉතින් බැස්ස ගමන් ගත්තා මෙන්න මේ හොට් චොකලට් එකක් යුරෝ 3ක් වුණා. ඉතින් මම ආදී යන්නේ මේ ක්ලොනමෙලන් ඉඳන් කිලෝමීටර් 2.5ක් දුරින් තියෙන ලස්සන කාසල් එකක් වාගෙන. ඉතින් මේ පාරටත් පේනවා මේ මාලිගාව. ඉතින් අද හස නම් පොඩ්ඩක් අඳුරු පාටයි වහින්න වගේ එන්නේ. කියන්න බෑ. ඉතින් අද ඉරිදා දවසක්. ඉතින් කොහොමත් ඉතින් වීකෙන්ඩ් එකට අනිවාර්යෙන් වහිනවා මෙහෙ. ඉතින් මේ මාලිගාව ගැන විස්තර අපි මාලිගාව ළඟට ගිහිල්ලා කතා කරමු. ක්ලොනමෙලන් යන ඔයාට මේ තැන් දෙක බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ගෙදර ඉඳන් එන්නේ ඉතින් පැය එකමාරක් විතර ගියා මට මෙතෙන්ට එන්න. ඉතින් මේ ලස්සන ගොවි පොළවල් පහු කරගෙන තමයි මේ ගමන යන්නේ. මාට ලස්සන පැත්තක් ඇත්තටම කිව්වොත් ඉතින් ගොවි පොළවල් ඉරලා මේ හරියේ. පරණ තරහකාරයෙක්ද කොයිද? කන්න වගේ බලන් ඉන්නේ. මඩුවාත. එයි ඉතින් මේ ක්ලොනමෙලන් කියන ගම කවුන්ටි මීට් සමග මායිමේ වුවත් මේක නිල වශයෙන්ම අයිති වෙන්නේ කවුන්ටි වෙස්ට්මීට් වලට තමයි. යාළුවෝ ඩක් හම්බුනාවාලයි. මල පැන්නේ. ඩටගේ අයිනවා ඉල්ල. මෙතන ඇද්දි මේ ගෝණෙක්ගේ පිළිමයක් තියෙන මෙතන. මේ හරිනම් අනේ මන්ද කියන්න දන්නේ නැහැ. ඒ කියන්නේ මං ගස්වලත් බැලුවා. අමුතු මුසුකුඳක් ඉන්නේ. ඉතින් ගස්වල ඇති දෙයක්වත් නැහැ. හරි අමුතුයි. අමුතු මුසුකුඳක් ඉන්නේ. මම මේ ඉන්නහිටම මාලිගාවට මීටර 200ක් විතර නදුරින් තමයි දැන්. ඒ වගේම තමයි මේ ක්ලොනමෙලන් කියන ගමේ තවමත් මිනිස්සු ජීවත් වෙන්නේ 1000ක් විතර තමයි. මලින් පිරියේ ගිය විසල් වනේ. මේ මාලිගාවේ පාර සුවඳින් පිරීලා. ඉතින් මම ෆයිනලි මාලිගාව ළඟට ආවා. කිලෝ කාසල්. මාලිගාව ළඟ ඉන්නවා අශ්වය ටිකක්. මාර ලස්සනයි. 5 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් මේ මාලිගාව කියන්නේ ලොකු ඉතිහාසයක් ගැබ්බ තියෙන තැනක් තමයි. ඉතින් මේකත් ඒ වගේම තැනක්. ඉතින් මේ තමයි කිලෝ මාලිගාව. අයර්ලන්තයේ කවුන්ටි වෙස්ට්මීත්ති ක්ලොනමෙලන් වල තමයි මේක පිහිටලා තියෙන්නේ. සුන්දර මාලිගයක් ඉතින්. ඉතින් මේක හදන්නේ සර් බෙන්ජමින් චැප්මන් විසින් 1780 දී තමයි. ඉතින් තාමත් ඒ සුන්දරත්වය ඔයාලට ඉඳ ගන්න පුළුවන් මෙතෙන්ට ආවොත්. ඉතින් අයර්ලන්තයේ තියෙන තවත් එන්න මොන බලකොටුවක් තමයි මෙන්න මේ කිලෝ මාලිගාව. එතකොට මේ බෙන්ජමින් චැප්මන් කියන්නේ 1667 දී ක්‍රොම්වෙල්ගේ හමුදාවේ හිටපු කපිතාන්වරයෙක් තමයි. මෙතන හිටිය තඩි පූසෙක් බලන්නකෝ. මෙතන තියෙන මොකක් හරි ස්මාරකයක්. ඊටම පේන්නේ නැහැ මොකද ඊට ළඟට යන්නේ. මේ ඉඩම් සේරම චැප්මන්ට හම්බෙන්නේ ත්‍යාගයක් ලෙස තමයි. මොහුගේ මේ යාමෙන් පස්සේ ඔහුගේ වැඩිමල් පුත්තන විලියම්ට මේ වතු අයවල් අයිති වෙනවා. ඉන්පස්සේ 1734 දී විලියම් මී යනවා. විලියම් මී ගියාට පස්සේ ඔහුගේ පුත්තන බෙන්ජමින්ට තමයි මේ වතු අයවල් අයිති වෙන්නේ. 1779 දී බෙන්ජමිනුත් මී යනවා. ඉන්පස්සේ ඔහුගේ පුත් පළමු බැරොනොට්වරයෙකු වන සර් බෙන්ජමින් චැප්මන්ට හිමි වෙනවා. ඉතින් මේ මාලිගාව ඇත්තටම නිදහස් තැනක්. මොකද මම මේ ඉන්න පැය දෙකටම ආවේ 5-6 දෙනයි. ඒ කියන්නේ ඉතින් ඔයාලට දවසක් නිදහසේ ගත කරන්න පුළුවන් තැනක් තමයි මෙන්න මේ කිලෝ මාලිගාව කියන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයත් එන්න. ඉතින් මේක ගාඩන් එක ගැන කිව්වොත් ඉතින් මෙතන පොකුණක් තියෙනවා. ඉතින් ලස්සන පාලමක් වගේ හදලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ගාඩන් එක නම් මාර ලස්සනයි. ඉතින් මේ පැත්තෙන් අශ්වයෝ ඉන්නවා. ඉතින් ඔයාලට සත්තු බලා ගන්න ගමන් දවසකට කියාපු තැනක් තමයි ඉතින්. මෙතන මේ තාරාවුත් ඇති කරනවා. තාරාව ගොඩක් හිටියා. සර් බෙන්ජමින් පත්වීමත් සමගම ඔහු මුල් මාලිගාව කඩා දමා 1780 දී නැවතත් මාලිගාවක් නිර්මාණය කරලා තිනවා. එතකොට ඔයාලට අද බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ඒ වර්තමාන මාලිගාව තමයි. මම හිතන්නේ මේ මාලිගාව තුළට යන්න පුළුවන්. හැබැයි only guided tours. ඉතින් ඔයාලා යාළගේ වෙබ්සයිට් එක චෙක් කරොත් ඔයාලට හැම විස්තරයක්ම දැනගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙහෙම මේ වැල් ගියාට පස්සේ ඒකේ අමුතුම ලස්සනක් තියෙන නේද? කොහොමද මේ දොර කොච්චර බරක් ඇද්දේ තියෙන්නේ නේද? ඉතින් මේ තමයි මේ මාලිගාවේ එහා පැත්ත. ඉතින් මේ පැත්ත මේන් වෙන්නත් පුළුවන්, එහා පැත්ත මේන් පැත්ත වෙන්නත් පුළුවන්. ඉතින් මොකක් හරි දෙකකින් එක පැත්තක් තමයි.
ඉතින් මේ බලු බල්ලෙක් නැහැ ඇත්තටම කිව්වොත්. මම මේ හිටපු පැය දෙක තුනකට ආවේ ඇත්තටම 5-6 දෙනයි. එකෙක් නෑ ඇත්තටම. බලන්නකො මේ ලා කොළපාට තනබිම් වල වැටලා ඉන්න අශ්වය. මම හිතන විදියට මෙතන මේ තියෙන්නේ පරණ මාලිකාවේ කොටසක් වෙන්න ඕන. ඉතින් ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් comment කරගෙන යන්න. ඉතින් ඔන්න ලස්සන drone video එකක් තියෙනවා තිබුණා. ඒකත් බලන්න අනිවාර්යෙන්ම. හොඳ වැස්සක් එන්න හදන්නේ. මුළු වහසම කළු පාටයි. දැන් තෙමෙන්නේ හොඳට. එහෙනම් ඉතින් මම අදට සමු ගන්නවා අයර්ලන්තේ කිලව් කාසල් එකේ සිට.